ආවා පොඩ්ඩක් අතක ගා ඉන්න. ෂෝක් අනේක. ඊග මාර ලස්සන්ට ආව දේශානි. පොච්චෝ. අඩේ. Hi friends. මේ ඉන්නේ මගේ ඇසිස්ටන්ට් දේශානි නංගි. ඉතින් දේශානි නංගි මට කිව්වා එයාගේ 21 වෙනි බර්ත්ඩේ එකට එයා පොඩි ෆොටෝ ෂූට් එකක් කරනවා. අයවක්කේ මට මගේ තීම් එක වින්ටේජ් තීම් එක ඒකට හරියන මල් එකක් හදලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් වින්ටේජ් තීම් එකට මමත් කොහොමත් ගොඩක් ආසයිනේ. ඒක නිසා මං දේශානිගේ ෆොටෝ ෂූට් එකට ගැලපෙන ලස්සන මල් කූඩයක් හැදුවා. මේ මල් එක හදනකොට මට ඇත්තටම ගණන් කරගන්න බැරි වුණා මම මේකට මල් කීයක් විතර දැම්මද කියලා. පස්සේ මට දේශානි නංගි බල්ලා කිව්වා අය වක්කේ මේකේ මල් 100ක් විතර තියෙනවා කියලා. ඒ තරම් මේක අස්සෙන් මල් ගොඩාක් ගහලා තියෙනවා. කහ, තැඹිලි, තුඹුරු වගේ පාට ටික මික්ස් වෙන්න. ඉතින් දේශානි නංගි ගැන කිව්වොත් එයා තමයි මගේ දැන් ඉන්න ඇසිස්ටන්ට්. එතකොට 2018 මම ඔෆිස් එක පටන් ගත්ත කාලේ ඉඳලා මේ වෙනකන් ගෑනු ළමයි ගොඩක් මාත් එක්ක ඇසිස්ටන්ට්ලා විදියට වැඩ කරලා තියෙනවා. සමහර කාලවලට එක්ක ඇසිස්ටන්ට් කෙනෙක්, සමහර කාලවලට ඇසිස්ටන්ට්ලා දෙන්නෙක් හිටියා. එතකොට දේශානි නංගි තමයි ඇත්තටම ගොඩාක්ම දුක් විඳපු ඇසිස්ටන්ට් කිව්වොත් හරියට හරි. මොකද පහුගිය කාලේ ගම් වතුරත් එක්ක මගේ ඩොකියුමන්ට් වලට ගොඩාක් හානි වුණා. ඒවා රිකවර් කරන්න වගේම අපේ ගෙදරට වෙච්ච හානියටත් ගොඩක් ඒ ඩැමේජස් වලට ඒවා රිකවර් කරන්න දේශානි නංගි පවුලේ කෙනෙක් වගේ සහෝදරයෙක් වගේ මට මාර විදියට හෙල්ප් කරපු කෙනෙක්. ඒ වගේම අපි මේ අවුරුද්දේ ඔෆිස් එක තිබ්බ තැනින් අපිට වෙන තැනකට ලොකේෂන් එක ඔෆිස් එකේ ලොකේෂන් එක වෙන තැනකට ගෙනියන්න උනා. ඒ වඩාත් මාත් එක්ක ගොඩාක් මහන්සි වෙච්ච ගොඩක් දුක් විඳපු කෙනා තමයි දේශානි නංගි. ඒ විතරක් නෙමෙයි දේශානි නංගි ඇසිස්ටන්ට් කෙනෙක්ගේ සීමාවෙන් එහා ඉඳගෙන මට සහෝදරයෙක් වගේ මාත් එක්කම හැම දෙයකම මාත් එක්ක ඉන්න ළමයා. අයවක්ක කීකේ මගේ පස්සෙන් ඉඳගෙන මේ දුකට සැපට සනි වගේ හැම වෙලේම මාත් එක්ක ඉන්න ළමයා. ඉතින් ඇත්තටම මම මේ වැඩේට ආවේ නැත්තම් ඒක ලොකු අඩුවක්. මම ඒකට පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් මමත් ගියා දේශානිගේ වැඩේට. මේ ලොකේෂන් එක ගැන කිව්වොත් ළමයි මමත් ෆස්ට් ටයිම් තමයි මමත් මෙතනට ගියේ. දේශානි නංගි තමයි මේ ලොකේෂන් එක TikTok එකෙන්ද කොහෙද හොයාගෙන තිබුණේ. මෙතන මේ ගම්පහ තැනක් මේක ද ලේක් සයිඩ් කියලා. හරිම ලස්සනයි. මෙතන තාරාවෝ, පාත්‍යෝ, කළුකුමු වගේ සත්තු වරුනම තව ලස්සන සත්තු ගොඩක් මෙතන ඉන්නවා. වෙඩින් ෆොටෝ ෂූට් එහෙමත් මෙතන ගන්නවා අපි උදේ ආවෙලේ දැක්කා. ඉතින් හරිම ලස්සන තැනක්. ඕගොල්ලෝ Google කරලා බලන්න. ඇත්තටම මම මේකේ යන පාර කියන්න නම් දන්නේ නැහැ. අපිත් පික්මී එකක් දාගෙන ගියේ. Google කරලා තමයි අපිත් තැනට ගියේ. ඉතින් මේ වැඩේට දේශානිගේ අයියා, අම්මා, එතකොට එයාගේ නෑනා, හොඳම යාළුවා අපි ඔක්කොම මෙතන හිටියා. දේශානි නංගිට ගෙදරින් ලොකු සපෝට් එකක් ලැබෙන්නේ එයාගේ හැම වැඩකටම. අපි බලමු මේ එයාගේ ෆොටෝ ෂූට් එක එයාගේ 21 වෙනි බර්ත්ඩේ එක දවසට ඒක දැම්මහම බලමු ලස්සන ෆොටෝ ෂූට් එකක් වෙයි ඒක.